මේ වීඩියෝ එකෙන් අද පෙන්නන්නේ චෙරි ෆාම් එකක්. දෙසැම්බර් මාසේ 2024 සාමාන්‍ය දෙසැම්බර් කියන්නේ ගොඩාක් රස්නි මාසයක්. ඉතින් රස්නෙට කාලෙට තමයි චෙරි ගොඩක් හැදෙන්නේ. ඉතින් ඔයාලටත් බලා ගන්න පුළුවන් චෙරි කොහොමද ගස්වල හැදෙන්නේ, කඩන්නේ ඒ දේවල්. ඉතින් අපි මේ ගමන පිටත් වුණා උදේ 9ට විතර. අපිට යන්න පැයක් විතර පෙන්නනවා. ඒ යනකොට ගොඩක් මතක් වෙන්නේ නුවර එළිය වගේ තමයි. මොකද ඒ සීතල පරිසරයේත් එක්ක කැලෑවක් වගේ ප්‍රදේශයක් මැද්දෙන් යන්න තියෙන්නේ. ඒ මුසට ගස් හැදිලා හරිම ලස්සනට තියෙනවා ඒ යන දෙපැත්ත. ඉතින් මේ යනකොට අර හරිම හිතේ නිදහසෙන් වටපිට බලාගෙන හිත නිමෙනවා. ඒ නිසා අර ගොඩක් දවල් වෙලා අවුව වැටෙන්න කලින් උදේ යන්න යන්නේක තරමට තමයි හොඳ. අපි යන්න කලින් යාළගේ වෙබ්සයිට් එකේ තොරතුරු බලලා ගියා. සාමාන්‍යයෙන් අපි ගමනක් යද්දී එහෙම යන තැන බලලා යන්නේ. එතකොට ඒ දවසේ තියෙන විශේෂ දේවල්, ටිකට් වල ගණන්, අරින වෙලාව, වහන වෙලාව, ඒ තැන ඒ දේවල් සේරම බලාගෙන යන්න පුළුවන් යන්න කලින්. ඉතින් මේ විදිහට ගොඩාක් වෙලා යනකම් මම මේ යන අතරමඟ ලස්සනට පාර දෙපැත්තේ තිබිච්ච ඒවා ටික ඔක්කොම වීඩියෝ කරගත්තා ඔයගලන්ට පෙන්නන්න. තව ෆාම්ස් එහෙම තියෙනවා. ඉතින් දැන් මේ වෙද්දී අපි ෆාම් එකට ගොඩක් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. චෙරි අපි යන ෆාම් එක වගේ තව ඒ ළඟ ගොඩාක් චෙරි ෆාම්ස් තව තියෙනවා. ඉතින් දැන් අපි හැරෙන්නේ ෆාම් එක ඇතුළට. මේ ඔයාලට පේනවා ඇති අර තේ ගස් වගේ ලංකාවේ තේකොළ වැවිලා වගේ තියෙන්නේ මේ චෙරි ගස්. ඉතින් මෙතනින් තමයි ෆාම් එකට ඇතුල් වෙන්නේ. ඔයාලට ටිකට් සාමාන්‍ය අපිට කෙනෙකුට යනවා නම් ටිකට් ගෙදරින් ඔන්ලයින් අරගෙන යන්නත් පුළුවන්. හැබැයි අපි එහෙම අරගෙන ගියේ නෑ, අපිට ගන්න බැරි වුණා. ඒ නිසා දැන් අද ගොඩක් නිමාඩු දවසක් හින්දා ගොඩක් මිනිස්සු හිටියා. මේ දැන් පොලිමේ හිටියේ ඒ ටිකට් ගන්න. ටිකට් එකක් ඕස්ට්‍රේලියන් ඩොලර් 21.5ක් වගේ උනේ. මෙතන සොයනියස් එහෙමත් ගොඩක් තියෙනවා. චෙරි ජෑම් ඔය එක දේවල් කාට හරි ආපහු යනකොට කෙනෙකුට ගෙනහිලා දෙන්න පුළුවන්. ඉතින් ටිකට් උත් අරගද්දී අපිට චෙරි කඩන රතු පාට බකට් එකකුත් දුන්නා. ඒ වගේ ඒකත් අරගෙන අපි මෙහෙම ෆාම් එක ඇතුළට යනකොට මෙහෙම තැනින් තැන බෝඩ් එහෙම ගහලා තියෙනවා. මේ චෙරි කඩන්න ටිප්ස් කියලා ඒවත් බලාගෙන ඒ අපිට දුන්න බකට් එකත් අරන් අපි දැන් මේ ෆාම් එක ඇතුළට ඇවිදින්න යන්නේ. ඇතුල් වෙච්ච ගමන් මෙහෙම කැෆේ එකක් තියෙනවා. ඉතින් ඔයාලට මහන්සි වගේ නම් මොනවා හරි බීම් එකක් බීලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ෆාම් එක ඇතුළට යන්න පුළුවන්. ටොයිලට්ස් එහෙමත් තියෙනවා. මම නම් අපි ගියේ නැහැ මුකුත් ගන්න. මොකද ආපු ගමන් හින්දා ඉතින් මහන්සි නෑ. මෙතන මේ අයිස්ක්‍රීම් ට්‍රක් එකක් තියෙනවා. ඒකත් මාර්ම ෂෝක්. ඒගොල්ලන් අර ඒ චෙරි ගෙඩි ඒ ෆාමින් ගත්ත ගෙඩිම එහෙම ගහලා රසයි ඒ අයිස්ක්‍රීම් එකේ චෙරි අයිස්ක්‍රීම්. මං කලින් අවිල්ලා මේ අයිස්ක්‍රීම් අරන් තියෙනවා. හින්දා මේ සැරේ මම ගත්තේ නැහැ. එනකොට ඔයාලා આવත් අනිවාර්යෙන් මේ චෙරි අයිස්ක්‍රීම් එකක් කාලා බලන්න. මේ අපි දැන් යන්නේ ෂටල් සර්විස් එකකට. මෙතන මේ තියෙන බස් එක. මේ වගේ බස් එකක් හැම විනාඩි 5න් පහටම ඇවිල්ලා අපි 10 දෙනා 15 දෙනා වගේ දාගෙන ෆාම් එක ඇතුළට එකගෙන යනවා. ඉතින් ඒ ෂටල් සර්විස් එකත් මාර ෂෝක් ආස හිතෙනවා. ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒකේ යනකොට ඉතින් අපිට අවුවේ දූවිල්ලේ ෆාම් එක ඇතුළට පයින් යන්න නෑ. හරිම කම්ෆර්ටබල්. අර වටපිට බල ආසාවෙන් යන්න පුළුවන්. මේ ඒකට ආය වෙනම අම්මතුවෙන් ගාස්තුවක් ගෙවන්න නෑ. මං හිතන්නේ අපි ඇතුළේදී ගන්න ටිකට් එකටම මේක ඇතුළත් ඇති කියලා අපි හිතනවා. ඉතින් අපි මේ බස් එකට නැගලා අර 10 දෙනෙක් විතර එක්ක වටපිට බල ෆාම් එකට යනකම් ඒ වැඩි දුරක් නැහැ ඇත්තට. විනාඩි 2ක 3ක වගේ දුරක් තමයි තිබුණේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඒගොල්ලෝ හරියටම චෙරි ගස් තියෙන තැනින් අපි ඔක්කොම ලව බස්සනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපි කට්ටියම බස් එකෙන් බැස්ස ගම අපිව ගන්නවා ඒ ටුවර් ගයිඩ් කෙනෙක්. ඔයාලට පේනවා ඉතින් මේ රතු පාට ඇඳගෙන කතා කරන්නේ ගයිඩ් කෙනෙක්. එයාලා අපි ඔක්කොටම තොරතුරු ටික කියනවා. චෙරි කඩන්නේ කොහොමද? එතන කියන්නේ අර චෙරි කඩද්දි ගෙඩිය නැට්ට පිටින් කඩන්න කිව්වද ගොඩක් කල් තියාගන්න බැහැ නැත්තා. මේ ඒ කඩන හැටි කියා දීලා වගේම මේ ෆාම් එකේ හොඳම මේ දවස් ඒ කඩන වෙලාවේ තියෙන හොඳම ගස් ටික හොතටම ඒ පළදාව තියෙන ගස් තියෙන තැන පෙන්නලා ඒ පැත්තට යන්න කියලා තමයි අපිට කියන්නේ. ඉතින් ඔන්න දැන් අපි ආවා
මේ තියෙන චෙරි ගහක් බාන ලං කළාම තියෙන චෙරි ගොඩ. ඒ ගොල කොළ යට හැංගිලා වගේ අර පොකුරු පිටින් තියෙනවා. දැන් අපි යනකොට මේ චෙරි සීසන් එක ඇත්තටම දැන් මේ ඉවර වෙන කාලේ ජනවාරි මාසේ පළවෙනි සතියේදී චෙරි සීසන් එක ඉවරයි. ඉතින් අපි හිතුවා දැන් චෙරි තියෙන එකක්වත් නැහැ කියලා ෆාම් එකේ. ඒ වුණාට ගියාට පස්සේ හිතෙනවා ඒ ගියේ හොඳම කාලේ කියලා. මොකද ඒ ගෙඩි හොඳටම ඉදිලා අර ගානට මේ රසම විදිහට තිබුණා පැණි රසට. ඉතින් ඔය ගස් හැම ගහකම ඔය අත්තකම කොළයක් යටම චෙරි ගොඩාක් පිරීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනද මේ මිනිස්සු රතු පාට බගතර මේ අපි කඩපු තරම මේ තියෙන මේම අපි නැට්ට පිටින්ම තමයි කියපු විදිහට කැඩුවේ. ගෙදර ගෙනල්ලා ටික දවසක් තියාගෙන කන්න පුළුවන් නිසා. ඉතින් මේ හැම අත්තකම මේ පිරීලා තියෙන චෙරි අපිට මෙතන ඕන තරම් කන්න පුළුවන්. ඇති වෙනකම් බඩ පිරෙනකම්ම චෙරි කන්න පුළුවන්. මාර රසයි චෙරි. ඇත්තටම මට කෑවට පස්සේ හිතුනේ මේ චෙරි අපේ ඇඟටත් හෙල්දි ඇති හොඳ ඇති කියලා මට හිතුණා. මොකද ඒ කෑවට පස්සේ අර ඇඟටත් හරි පහසුයි. මේ සීතලයි ඇඟට මේ රසයි. ඉතින් අපි එහෙම දැන් මෙතනින් අපිට දැන් මෙහෙම පෙවුනුනට ගොඩක් අවුවයි මේ වෙලාවේ. හරිම රස්නේ. ගොඩක් වෙලා ඉන්න බෑ. දැන් ඔයාලට පේනවා ඇති මේ චෙරි ගස් වලම ලොකුවට හෙවණක් නෑ. ගස් අතු ලොකුවට හැදිලා නෑනේ. ඉතින් ලොකු හෙවණක් නැහැ. ඉතින් හරි අමාරු ටික වෙලාවක් ඉද්දි ඉතින් අර යන කෙනෙකුට අද අපිට පික්නික් මැට් එකක් ගෙනියන්න අමතක වුණා. අරන් ගියේ නැහැ. උනාට ඒ වෙලේ හිතුණා අර ගහ යට එලාගෙන පික්නික් මැට් එකක් එලාගෙන මොන හරි ඔරේන්ජ් ජූස් එකක් වගේ ෆෘට් ජූස් එකක් සීතලට අයිස් බකට් එකක් එක්ක වගේ අරන් ගියා නම් එතන ඉඳගෙන ගොඩක් තව ඉන්න තිබුණා කියලා. ඉතින් අපිට අග්ගාලා කාලා දැන් මේ විදි චෙරි කඩලා ඉවරයි. අපි වැඩි කඩාගත්තෙත් නැහැ. මොකද අර අවුවින් ටිකක් අමාරු නෑ. මේ මම ටොයිලට්ස් උත් තියනවා ෆාම් එක මැද්දේ. ඉතින් අපි දැන් මේ වෙදි චෙරි කඩලා මේ ගෙවලා ඉවරයි. ෆාම් එක ඇතුළෙන්ම ගෙවන්න පුළුවන් නැත්නම් එක්සිට් එක තනක් ගෙවන්න පුළුවන්. අපි දැන් ගන්නකොට අපිට තේරුන්නේ නැහැ අපි පොඩ්ඩයි ගත්තේ කියලා. මොකද ඒ වෙලාවේ අපි බඩ පිරෙනකන් චෙරි කාලා තිබ්බෙන් ඉඳලා උනාට ගෙදර ආවට පස්සේ හිතුණා මදි කියලා. තව ගොඩක් කඩා ගන්න තිබුණා. ඒක තේරුනේ නෑ ඒ වෙලේ. ඉතින් දැන් චෙරි කඩලා ඉවරලා මේ දැන් ආපහු ෂටල් සර්විස් එකේ එන තැනට ඇවිල්ලා මේ ඉන්නේ. දේවල් කට්ටිය දැන් ගොඩක් අඩුයි මේ වෙලාව වෙනකොට. ඉතින් අර බස් එකම තමයි එන්නේ. ඉතින් අර ඊළඟ දවසක යනකොට දැන් අපි හිතාගත්තා හොඳට ප්ලෑන් කරලා යනවා කියලා. මේ මැට් එකකුත් අරගෙන බොන්න මොන හරි අයිස් බකට් එකක් එක්ක තොප්පි හැට්ස් ඒ දේවල් දාගෙන තව මීට වඩා හොඳට කාලා මීට වඩා ගොඩක් තව චෙරි කඩාගෙන එනවා කියලා හිතුවා. මේ සැරේ නම් හරිම අන්ප්ලෑන් විදිහට ගියේ. ඔහේ ගියා ටිකට් ගත්තෙත් නැහැ. එතනින් ගත්තේ. ඉතින් ගෙදර ආවට පස්සේ තමයි චෙරි මදි කියලා හිතුනේ. ඉතින් චෙරි ඉතින් මෙහෙම ගොඩක් කඩාගෙන වැඩි කල් තියාගන්නත් බෑ ගෙදරට. මට නරක වෙන පළතුරක්. ඉතින් අර කාට හරි දෙන්න පුළුවන් කඩාගත්තොත්. ඉතින් ඒ විදිහට දැන් ෆාම් එක බලලා ඒ කඩාවතු චෙරි ටිකත් අරගෙන අපි ආපහු දැන් මේ ෂටල් සර්විස් එකට නැග්ගා. ආපහු ෆාම් එකේ එන්ට්‍රන්ස් එක එක්සිට් එක එකම දැන තියෙන්නේ. ඉතින් එතෙන්ට තමයි දැන් මේ අපි යන්නේ. ඉතින් මේ යන වෙලාවෙදී නම් හොඳට මාන්සින් දැන් මේ වගේ වෙලාවට තමයි අයිස්ක්‍රීම් හරියන්නේ. අර ඇතුළරින් එන වෙලාවට වඩා දැන් තමයි අයිස්ක්‍රීම් හරියන්නේ. ඉතින් අපි මෙතනින් වතුර ටිකක් එහෙමත් බීලා වොෂ්රූම් ගිහිල්ලා ඊට පස්සේ අපි මෙතන මේ ඔය ඔයාලට පේනවා ඇති පොඩි හට්ස් වගේ තියෙනවා මේ හෙවන ඉඳගෙන ඉන්න පුළුවන්. ඉතින් අපි කරේ අපි වැඩිලා ෆාම් එකේ හිටපු නැති හින්දා අපිට ටිකක් දුකයි. මොකද අපි අර ටිකට් උත් අරගෙන නේ ඉතින් ඊපස්සේ අපි කරපු දේ තමයි මෙතන හට් එකක් යටට වෙලා තව පැයක් විතර ඉඳගෙන හිටියා. මේ පේන්නේ ඒ view එක හරිම ලස්සනයි. ෆාම් එකේ ඈත පේනවා අර කඳු එහෙම ඈත දකිදි මාර ලස්සනයි. මේ වීඩියෝ එකේ පේනවාගෙන මේ ඇත්තට එතන ඉඳේ. ඉතින් එහෙම ඉඳලා සෝනියසුත් අපි සෝනියස් නම් අපි මොකුත් ගත්තේ නැහැ. එනට ඔයාලට හිම යන කෙනෙක් ඉන්නවනම් ආස දෙයක් ගන්න පුළුවන්. මම දැක්ක ගොඩක් අය එක එක දේවල් ගන්නවා. මේ චෙරි හැට් එහෙම ගොඩක් අය අරන් දාගෙන හිටියා. හරිම ලස්සනයි. ඉතින් ඒ විදිහට අපි චෙරි ෆාම් එක බලලා දැන් මේ ආපහු කාර් පාක් එකට යන්නේ. ඉතින් හරිම ලස්සන දවසක්.
මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආස වෙන්න ඇති අලුත් දෙයක් දකින්න ඇති කියලා. එහෙමනම් මාත් එක්ක එකතු වෙන්න තව ගොඩාක් ලස්සන දේවල් අරන් ඉන්න මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට.